ඉන්දීය ගුවන් සේවයේ කඩා වැටුණු බොයින් ඩ්‍රීම් ලයිනර් වර්ගයට අයත් ගුවන් යානය ගුජරාට් ප්‍රාන්තයේ මේඝානි නගරෙහි බීජේ වෛද්‍ය විද්‍යාලයේ නේවාසිකාගාරයක් මතට කඩා වැටී ඇති අතර එහි අධ්‍යාපනය ලැබූ MBBS සිසුන් බොහෝ දෙනෙකුට ජීවිතය අහිමි වී තිබෙන බවට වාර්තා වනවා. එයා ඉන්දියා ගුවන් සමාගම තහවුරු කළේ මෙම ගුවන් යානයේ මගීන් 232ක් සහ කාර්ය මණ්ඩලයේ 12ක් ගමන් කර ඇති බවයි. ඊට ගුවන් නියමුවන් 2 දෙනෙක් සහ ගුවන් කාර්ය මණ්ඩලයේ 10 දෙනෙක් ඇතුළත්. මගීන් අතර බ්‍රිතාන්‍ය ජාතිකයන් 53 දෙනෙකුත්, ඉන්දියානු ජාතිකයන් 169ක්, කැනේඩියානු ජාතිකයන් 1 සහ පෘතුගාල ජාතිකයන් 7 දෙනෙක් සිට ඇතැයි වාර්තා වේ. රොයිටර් පුවත් සේවය වාර්තා කළේ ඔවුන් අතර වැඩිහිටියන් 217 දෙනෙකු සහ කුඩා දරුවන් 11 දෙනෙකු ගුවන් යානයේ සිට ඇති බවයි.